හොඳයි. දැන් අපි කතා කරමු. පොල් වතුර වල තියෙන අපූර්ව ගුණ සහ අගුණ, සෞඛ්‍ය ප්‍රයෝජන. ඇත්තට මේ ඔබේ ජීවිතයට වැදගත් වෙන්නේ කොයි විදියටද? පොල් වතුර කියලා කියන්නේ පොල් ගෙඩි වලට ඇතුළත ඇති ස්වභාවික ජලය. මේ විටමින්, ඛනිජ ලවණ හා ප්‍රකෘතික ඉලෙක්ට්‍රෝලයිට් විශාල ප්‍රශයෙන් අඩංගු ශරීරයට ගොඩක් ප්‍රයෝජන සහිත පානයක්. හොඳයි. දැන් බලමුකෝ මේ පොල් වතුරේ තියෙන ගුණ මොනවද කියලා. පොල් වතුරේ ගුණ ගැන සඳහන් කරද්දී ප්‍රධාන වශයෙන්ම පොල් වතුරේ ස්වභාවික ජල ශක්තිකරණය අඩංගු වන අතර පොල් වතුරේ ප්‍රකෘතික ඉලෙක්ට්‍රෝලයිට් විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම හෘද රෝග අවදානම අඩු කිරීම සඳහාද පොල් වතුර ඉතාමත් ගුණදායකයි. පොල් වතුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි බැවින් රුධිර පීඩනය පාලනය කිරීමටත් උපකාරී වෙනවා. ඔබගේ ශරීරයේ තිබෙන අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න පොල් වතුරට පුළුවන්. ඒ වගේම පොල් වතුර දියවැඩියා රෝගීන්ටත් ඉතාමත් කදිම පානයක් විදියට හඳුන්වා දෙන්නත් පුළුවන්. පොල් වතුරේ දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වන සීනි අඩු ප්‍රමාණයක් අන්තර්ගත අතර එය අධික සීනි සහිත පාන වර්ග වෙනුවට හොඳ විකල්පයක් බවට පත් වෙනවා. පොල් වතුරේ ඇති ප්‍රකෘතික සන්දානයේ හේතුවෙන් මුත්‍රාශය පිරිසිදු කිරීමට සහ කෝදුරු ගල් වළක්වීමට උපකාරී වෙනවා. පොල් වතුර පානය කිරීම සමේ ලස්සන වැඩි කිරීම සඳහා ඔබට මුදල් වියදමකින් තොරව කරගන්න පුළුවන් සත්කාරයක් වෙනවා. මෙහි විටමින් C, විටමින් B සහ ඇන්ටි ඔක්සිඩන්ට් පවතින නිසා සමේ රැලි වැටීම, රතු පැහැති බව සහ තෙතමනය අඩු බව නැති කිරීමට උපකාරී වෙනවා. පොල් වතුර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමටද බෙහෙවින් උපකාරී වන පානයක්. පොල් වතුර පානය කිරීම මගින් බඩ පිපුම් ගතිය, බඩේ අමාරුව, ඒ වගේම බඩේ අජීර්ණ තත්ත්වයන් සහ ආහාර වලින් ඇතිවන බඩ ඉදිමීම ගතිය අඩු කිරීමටද උපකාරී වෙනවා. පොල් වතුරේ ගුණ ඒ විදිහට කතා කරද්දී පොල් වතුරේ මොනවද තියෙන අගුණ තත්ත්ව? ඔබ පොල් වතුර අධිකව පානය කිරීමෙන් සීනි සහ කැලෝරි වැඩිවීම ඒ වගේම ස්වභාවික වශයෙන් යම් සීනි ප්‍රමාණයක් මෙහි අඩංගු වීම නිසා එහෙම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ නිසා දියවැඩියාව ඇති පුද්ගලයන් අධිකව පානය නොකළ යුතු පානයක් විදිහටත් පොල් වතුර හඳුන්වනවා. පොල් වතුරේ පොටෑසියම් ප්‍රමාණය වැඩි බැවින් අධිකව පානය කළහොත් රුධිර පොටෑසියම් මට්ටම වැඩි වෙලා හෘද ගැටලු ඇතිවෙ වෙන්නත් පුළුවන්. ඔබ පොල් වතුර අධිකව පානය කිරීම මගින් මුත්‍රා අධික ලෙස පිටවන ප්‍රමාණය වැඩි වීමටත් ඔබේ ශරීරයේ තිබෙන ජල ප්‍රමාණය ඒ තුලින් අඩු වීමට